හෙලෝ ඉතින් කොහොමද ඔයාලට? ඔයාලව මගේ වීඩියෝ එකට ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවනේ අද අපි මොනවද හදන්න යන්නේ කියලා. වීඩියෝ එකේ ඕනේ වෙන සේරම අමුද්‍රව්‍ය මම වීඩියෝ එකේ අන්තිමට ලිස්ට් එකක් හදලා දාලා තියෙනවා බලන්න. ඔන්න මේ චොක්ලට් කේක් එක බටර් කේක් රෙසිපියේටම කොකෝ පවුඩර් දාලා හදන එකක් නෙමෙයි. මේක ගොඩක් මොයිස්චර් චොක්ලට් කේක් එකක්. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම තැටිය සූදානම් කරගන්න එපයි. ඊට පස්සේ මම ලෑස්ති වෙන්නේ බිත්තර ටික කඩා ගන්න. මේකෙදි අපි බිත්තර ග්‍රෑම් 250ක් ගන්න ඕනේ. ඒක සුදු මඳ සහ කහ මඳ විදියට වෙන් කරගන්නත් ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙන ඊළඟ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි පිටි. පිටි මෙතනදී පාන් පිටි ග්‍රෑම් 250ක් ගන්න ඕනේ. පාන් පිටි ග්‍රෑම් 250ට අපි මෙතනදී කොකෝ පවුඩර් ග්‍රෑම් 50ක්, බේකින් පවුඩර් තේ හැඳි 2ක් සහ බේකින් සෝඩා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊළඟට අපි ලෑස්ති වෙන්නේ බටර් මිල්ක් එක හදාගන්න. බටර් මිල්ක් හදාගනිද්දී අපි කිරි මිලිලීටර් 120කට විනාගිරි තේ හැඳි 2ක් දාලා ඒක හොඳින් මිශ්‍ර කරලා පැත්තකින් අරන් තියාගන්න ඕනේ. අපිට ඕන වෙන ඊළඟ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක තමයි බටර්. බටර් ග්‍රෑම් 250ක් ඕනේ. ඒ කරලා අපි දැන් ලෑස්ති වෙන්නේ කේක් එක හදාගන්න. අපි ඉස්සරෝම කරන්න ඕනේ සුදු මඳ ටික හොඳින් බීට් කරගන්න ඕනේ. මේ සුදු මඳ වලට කහ මඳ චුට්ටක්වත් මිශ්‍ර වෙලා තියෙන්න බෑ. සුදු මඳ ටික හොඳින් බීට් වුණාම මෙන්න මේ තත්ත්වයෙන් තියෙන්න ඕනේ. අපි කේක් එක හදාගද්දි කලින් සූදානම් කරගන්න ඕනේ ටික තමයි මේ සූදානම් කරගත්තේ. දැන් බටර් ටික බීට් කරගන්න ඕනේ ලා පැහැයක් එනකම්. මේ බීට් කරගත්ත බටර් වලට කුඩු කරගත්ත සීනි ටිකක් දාලා නැවත බීට් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ සීනි සහ බටර් මිශ්‍රණයට බිත්තර කහ මඳ ටික එකතු කරගන්න. කහ මඳ ටිකත් මිශ්‍රණයට හොඳින් එකතු වුණාට පස්සේ අපි කලින් හදාගත්ත පිටි මිශ්‍රණයෙන් ටිකක් සහ බටර් මිල්ක් එකෙන් ටිකක් මාරුවෙන් මාරුවට මේ මිශ්‍රණයට එකතු කරගනිමින් හොඳින් කලවම් කරගන්න ඕනේ.
පිටි සහ බටර් මිල්ක් හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ අපි ඊළඟට එකතු කරගන්නේ වැනිලා. වැනිලා තේ හැඳි 2ක් එකතු කරගන්න ඕනේ. මේ සියල්ල එකතු කරගත්ත මිශ්‍රණයට අපි දැන් මේ එකතු කරන්නේ අපි කලින් හදාගෙන තියාගත්ත සුදු මද ටික. සුදු මද ටිකත් මිශ්‍ර කරගත්තට පස්සේ අපිට දැන් තියෙන්නේ මේ කේක් මිශ්‍රණය අදාළ උෂ්ණත්වයේ බේක් කරගන්න. අපි කලින් සකස් කරගත්ත තැටියට දාලා කේක් ටික අදාළ උෂ්ණත්වයේ oven එකේ විනාඩි 30ක් 40ක් පමණ වේලාවක් බේක් කරගන්න ඕනේ. oven එකෙන් oven එකට අදාළ වෙන උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. මගේ oven එකේ සෙල්සියස් අංශ 170ට විනාඩි 40ක් විතර බේක් කරගත්තාම හොඳින් බේක් වෙනවා. මෙතනින් එහාට හදන ටික නම් ඇඩිෂනල්. මම මේකේ රසය තවත් වැඩි කරගන්න තමයි මේ එකතු කරගන්න යන්නේ චොක්ලට් ගනාෂ් එකක්. චොක්ලට් ටිකක් ඩබල් බොයිල් කරලා ඒකට කිරි චුට්ටකුත් දාලා කලවම් කරගෙන චොක්ලට් ගනාෂ් එක හදා ගන්නවා. ඊට පස්සේ අපි බටර් සහ අයිසින් සීනි කොකෝ පවුඩර් එකතු කරගෙන චොක්ලට් අයිසින් එක හදා ගන්නවා. චොක්ලට් අයිසින් එකේදී අයිසින් සුගර් ග්‍රෑම් 200ක්, බටර් ග්‍රෑම් 70ක්, කොකෝ පවුඩර් ග්‍රෑම් 25ක් සහ වැනිලා හෝ චොක්ලට් එසන්ස් තේ හැඳි භාගයක්, කිරි මේස හැඳි භාගයක් එකතු කරගෙන රසවත් චොක්ලට් අයිසින් එකක් හදා ගන්න පුළුවන්. මම දැන් මේ රසවත් චොක්ලට් කේක් එක සෑන්ඩ්විච් කරගන්න ගමන් තමයි ඉන්නේ. කේක් එක සෑන්ඩ්විච් කරගෙන ඒ වලින් චොක්ලට් ගනාෂ් එකක් දාගෙන තියෙනවා වැඩි රසවත් වෙන්න. ඒ වගේම ගනාෂ් එක පොඩ්ඩයි දාගෙන තියෙන්නේ. පැණි රස වැඩි වෙන නිසා මේක ඔයගොල්ලෝගේ කැමැත්ත අනුව ගනාෂ් ප්‍රමාණය දා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනකන් ඔයාලට සුබ දවසක්.